99 වර්ගය කීයද? තප්පර පහෙන් කියන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් මේ වීඩියෝ එක බලන්න. Square any two digits number in 5 seconds. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරි. ඔයාට ඕනම two digits number එකක් ආවොත් ඔයාට මේ වැඩේ කරන්න පුළුවන්. පළවෙනියටම ඔයා කරන්න ඕනේ ඔයාගේ නම්බර් එකේ තියෙන පළවෙනි ඩිජිට් එක ඒ යගේම මල්ටිප්ලයි කරගන්න. ඒ කියන්නේ 9 නම් තියෙන්නේ 9 වරක් 9. දෙවැනි ඩිජිට් එක ඒ විදිහටම වර්ග කරගන්න. එතකොට මෙතනක් තියෙන්නේ 9යි මම ගත්තා 9 වරක් 9. හරි. ඊට පස්සේ මැද ඒ කියන්නේ තුන්වෙනි ස්ටෙප් එක ඇවිල්ලා මෙන්න මේ ඩිජිට්ස් දෙකම ඒ කියන්නේ මේ පළවෙනි ඩිජිට් එක සහ දෙවෙනි ඩිජිට් එක ගුණ කරගන්න මල්ටිප්ලයි කරගන්න මල්ටිප්ලයි කරලා ඒ එන අගය දෙකෙන් ගුණ කරන්න. මෙතන ඇවිල්ලා 9 9ක් 9 81යි. 81 දෙකෙන් වැඩි වුණාම 162යි. 162යි. එතකොට මෙතන 81යි. දෙපැත්තේ 81යි. දෙපැත්තෙම 81 එක තියෙනවා. හරි. අපි දෙවෙනි ස්ටෙප් එකට යමු. දෙවෙනි ස්ටෙප් එකේදී ඔයාලට මේ අගයන් ටික එනවා. ඊට පස්සේ ඔයාලට කරන්න පුළුවන් මෙන්න මේ 81 මෙන්න මේ 81 එකේ පළවෙනි 8 ඒ කියන්නේ මෙන්න මේ 8 මෙන්න මේ පැත්තට ගෙනහිල්ලා එකතු කරන්න පුළුවන්. එකතු කරපුවාම ඔයාලට මෙතන 170යි කියලා අගය එනවා. එතකොට දැන් මෙතන 8 නැහැ. මේ 8 නැහැ. ඉතුරු වෙන්නේ 1 විතරයි. 1යි. හරි. ඊට පස්සේ මෙතන මේ 170න් මෙන්න මේ 17 එහා පැත්තට අරන් යන්න. එතකොට මෙතන ඉතුරු වෙන්නේ බිංදුව විතරයි. බිංදුවයි. මෙන්න මේ 17 මෙන්න මේ 81ට එකතු කරන්න. ඔයාට ලේසියෙන් එකතු කරගන්න පුළුවන් 81ට 10ක් එකතු කරන්න. එතකොට කෙලින්ම 91යි. 91ට 7ක් එකතු කරන්න. ඔයාට එතකොට මෙතන ගන්න පුළුවන් 98යි. හරි. එතකොට ඔයාට මෙතන ආන්සර් එක ලැබෙනවා. මම ආන්සර් එක මෙතනින් දාන්න. ආන්සර් එක ලැබෙනවා 9801යි. මෙන්න මේක තමයි මේකේ වර්ගය. හරි. මේක ඇත්තට මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. මම ඔයගලන්ට චැලෙන්ජ් එකක් දෙනවා. මම ඔයගලන්ට කියනවා 73 මේ හදපු විදිහට 73 වර්ගය. පුළුවන් නම් හොයලා කමෙන්ට් කරගෙන මේක හදලා කමෙන්ට් කරගෙන යන්න. මේක ඇවිල්ලා චැලෙන්ජ් එකක්. හරි. එහෙනම් මට තව දෙයක් කියන්න තියෙනවා. ඔයා O level කරන ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ පාර O level විභාගෙට මුහුණ දෙන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා ICT නම් කරන්නේ. ඔයා ICT නම් කරන්නේ ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි. මම කියන්නම් මොකද්ද මේ gift එක කියලා. හරි. ඔයා O level ICT කරන ළමයෙක් නම් සැප්තැම්බර් මාසේ 1 වෙනිදා O level ICT කරන ළමයින්ට ෆ්‍රී සෙමින එකක් තියෙනවා. රාත්‍රී 7ට තියෙන්නේ. ඔන්ලයින් තියෙන්නේ. රාත්‍රී 7ට තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ QR එක ස්කෑන් කරලා Google ෆෝම් එකක් එයි. ඒ Google ෆෝම් එක ෆිල් කරලා ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. සහ ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒ ලින්ක් එක දාලා තිනවා. ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා Google ෆෝම් එක ෆිල් කරන්න පුළුවන්. ඊට අමතරව අපේ WhatsApp group එකේ ලින්ක් එක දාලා තියෙනවා මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඕගොල්ලන්ට ඒ හරහා ගිහිල්ලා අපේ WhatsApp group එකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඕගොල්ලන්ට එන ඕනෑම ICT problem එකක්, කියන ICT ප්‍රශ්නයක් ඒ WhatsApp එකේ දාලා අපෙන් ඒකට පිළිතුරු ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. හරි. මම එහෙනම් සුවපතනවා මේ පාර A level කරමින් පවතින A level විභාගෙට මුහුණ දෙන ශිෂ්‍යයන්ටත් සහ තව මාස 3කින් විතර මාස 3ක් දෙසැම්බර් මාසේ O level විභාගයට මුහුණ දෙන්න සිටින ස්ටුඩන්ට්ස් ලට මම සුබ පතනවා ඒගොල්ලන්ගේ වැඩ ටික හොඳට කරගන්න පුළුවන් වෙන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක්. අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හම්බෙමේ බලාපොරොත්තුව මත මම සමුගන්නවා. හැමෝටම ස්තුතියි.